ඉතින් කොහොමද ඔයාලට සාදරයෙන් පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. ඔයාලා මේ එකතුලා ඉන්නේ KD Master Academy YouTube channel එකේ තවත් episode වීඩියෝ එකක් එක්ක subscribe කරලා එකතු වෙන්න. ඉතින් අද වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ ළමයි මේ thumbnail එකේ තියෙනවා වගේම 2025 කොරියන් විභාගයේ එහෙම නැත්නම් EPS topic exam එක කරන්න ඉන්න ආයුධම්කරුවන්ට රජයෙන් දුන්නු විශේෂ නිවේදනයක් ගැන කතා කරන්න තමයි අද මම මේ වීඩියෝ එක අරන් ආවේ. ඉතින් රජයෙන් දුන්නු විශේෂ නිවේදනයක් මගේ channel එකෙන් මම මගේ channel එකේ ඉන්න audience එකට එහෙම නැත්නම් මගේ channel එකෙන් කොරියන් භාෂාව සම්බන්ධව දැනුවත් වීම වෙන්න කැමති පිරිසක් subscribe කරලා තියෙනවා. ඉතින් ඒ අයට තමයි මේ වීඩියෝ එක අරන් එන්නේ. ඉතින් රජයෙන් දුන්නු නිවේදනය මේකේ නැහැයි කියලා කවුරක්වත් කියන්න බෑ. මොකද ඔයාලට ගිහිල්ලා මේක බලා ගන්න පුළුවන් SLBFE site එකේ. ඉතින් ඔයාලට පහසුර තමයි මම මේ වීඩියෝ එක කරලා දාන්නේ. ඉතින් එහෙනම් අනිවාර්යෙන් මේ වීඩියෝ එකට like එකක් දාන්න. ඔයාලා දාන මේ like එකෙන් තමයි තව කෙනෙක්ට මේ වීඩියෝ එක පෙන්වන්නේ. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් ළමයි මේ 2025 කොරියන් EPS topic විභාගයට ඇඩ්මිෂන් ගන්න කෙනෙක් නම් මේ වීඩියෝ එක ස්කිප් නොකර දිගටම බලන්න. මොකද ඔයාලා ස්කිප් කරොත් ඔයාලට වැදගත් කරුණු මේකෙන් මගහැරෙන්න ඉඩ තියෙනවා. එහෙනම් මෙන්න මේ විදිහට බලන්නකො ඔයාලට මේ පෝස්ට් එක පේනවා ඇති. මේක දාලා තියෙන්නේ තමයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් SLBFE site එකේ. එතකොට මේකේ දාලා තියෙනවා ව්‍යාජ නිවේදනයක්. මොකද්ද මේ ව්‍යාජ නිවේදනය? බලන්න. කොරියානු භාෂා පරීක්ෂණය සඳහා ලියාපදිංචි කිරීම 2025 යනුවෙන් සඳහන් කරමින් ව්‍යාජ නිවේදනයක් සමාජ මාධ්‍ය ඔස්සේ සහ අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වෙමින් පවතී. ඉතින් ළමයි මේ PDF එකක් තියෙනවා. ඉතින් මේ තියෙන මම මේ zoom කරලා ගත්ත තැන තියෙන 2025 4/3 වෙනිදා ඉඳගෙන 2025 4/6 වෙනිදා දෙන දක්වා ඔයාලට ඇඩ්මිෂන් 2025 කොරියන් විභාගේ ලියන්න ඉන්න අයට ඇඩ්මිෂන් නිකුත් කරනවා කියලා ව්‍යාජ නිවේදනයක්. මේක ෆේක් ඇනවුන්ස්මන්ට් එකක් ළමයි. ඉතින් ඒ නිසා ඔයාලා මේකට රැවටිලා ඔයාලා ඇඩ්මිෂන් ගන්න යනවා කියලා ඉවර වෙලා මේවට ස්ලිප් දාන්නවත් මොනවත් කරන්න යන්න එපා. හරිද? ඒ කියන්නේ ඔයාලා ඇඩ්මිෂන් ෆී ගෙවන්න ඒ දේවල් කිසිම දෙයක් මෙතන කරන්න එපා. ඔයාලට මේ නිවේදනය ගේන්න ළමයි. මොකද මේක මේ දැකලා ඉවරලා ගොඩක් අය ඇහුවා අයියේ ඇඩ්මිෂන් නිකුත් කළාද මේ වගේ නිවුස් එකක් යනවා පොඩ්ඩක් අපිව දැනුවත් කරන්න කියලා කියපු නිසා තමයි මම මේ වීඩියෝ එක අරන් ආවේ. ඉතින් මෙතන දාලා දෙන කාපාටින් එම නිවේදනය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිකුත් කළ නිවේදනයක් නොවන අතර එය ව්‍යාජ නිවේදනයක් වේ. ඉතින් ළමයි ඔයාලට පේනවා මේ තියෙන මේ 2024 තිබිච්ච එකක් තමයි මේ විදියට 2025 කියලා මෙයාලා ඩේට් එක වෙනස් කරලා මේ ෆේක් නිවුස් එක අරන් යන්නේ. ඉතින් ඒ නිසා ඔයාලා මේකට අහු වෙන්න එපා. ඔයාලා දන්න අයටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. නැත්නම් ඒ වගේම ඔයාලා දන්න කෙනෙක්ට මේ ගැන දැනුවත් කිරීම කරන්න. ඊට පස්සේ කියලා තියෙනවා කොරියානු භාෂා පරීක්ෂණය අදාළ නිවැරදි තොරතුරු හා නිවේදන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියේ www.slbfe.lk සයිට් එකෙන් පමණක් පළ කරනු ලැබෙන බව. ඉතින් මේ විදිහට සමාජ මාධ්‍ය ඔස්සේ සහ අන්තර්ජාලය ඔස්සේ විදේශ රැකියාවන් ලබා දෙන බව පවසමින් මුදල් එකතු කරන Java ආරම්භකරුවන්ට රැවටෙන්න එපා කියලා තියෙනවා. ඉතින් ළම හරි නිවේදනයක් ඇත්තටම මගේ YouTube channel එකෙන් මම දෙනවා. ඒ නිසා ඔයාලා රැඳී සිටින්න මේ වගේ ව්‍යාජ නිවුස් වලට අහු වෙලා ඔයාලා ඇඩ්මිෂන් ගන්න ඕන කියලා මේ වගේ සයිට් වලට අහු වෙන්න යන්න එපා. එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ඇත්තටම වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් තවත් කෙනෙක්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. එතකොට මේ වීඩියෝ එකත් තවත් කෙනෙක්ට පෙන්නනවා. එහෙනම් subscribe කරන්න අමතක කරන්න එපා. මොකද මේ වගේ වටිනා වීඩියෝස් හැමදාමත් මගේ YouTube channel එකේ ඔයාලට දානවා. ඉතින් දැම්ම ගමන් එසනින් බලා ගන්න හැකියාව ඔයාලට තියෙනවා. එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලට සුබ දවසක් හැමෝටම ජය වේවා.